ආයිබෝ යාළුවනේ මම දැන් සුන්දර ඕට්ටු ගමනක් සුන්දර සංචාරයක් එහෙම නැත්නම් කිව්වොත් පච්චතිර දූපට යන ගමන් ඉන්නේ අපි ඊයරා කොළඹින් උතුරු බස් එක ගියාවා සීට් බුක් කළේ ඇවිල්ලා යාපනයේ තිබ්බ කුරුකට්ටු යන්න ජෙඩිය ගාවට මේ බස් එක යනකලා උදේ 4:00 වෙද්දි වගේ මෙතනට ආවා ඊට පස්සේ 6:00 වගේ බෝට්ටුවට නැගලා දැන් බෝට්ටුව යන ගමන් ඉන්නේ බලන්න මේ හරිය තියෙන ලස්සන ඔන්න දැන් අපි බෝට්ටුවෙන් බහැලා එල්ලෙන්න යන්නේ පොතට කට්ටිය එයා පැත්තෙන් ඇවිල්ලා තියෙන ඉන්දියන් බෝට්ටු සෙට් එක මෙතනින් ලංකාවේ කට්ටිය ඇතුල් වෙනවා එයා පැත්තෙන් ඉන්දියාව කට්ටිය ඇතුල් වෙනවා මේ වගේ කෑම වලට කාඩ් එකක් දෙනවා මේ පාර වතුර කාඩ් එකක් දෙන්නේ නැද්ද දන්නේ නැහැ අපිට උන් ඉස්සරහට යන්න තියෙන හරි කඩ සෙට් එකක් තියෙන්නේ කට්ටිය එන අයට බඩු මොන හරි ගන්න වෙලඳාම් කරන්න දාලා තියෙන්නේ මෙන්න මෙහෙම තමයි කට්ටිය කූඩාරම් අටවගෙන තියෙනවා වතුර අදින බටේකුත් දාලා තියෙනවා මූදෙන් තමයි වතුර ගන්නවා ෆිල්ටර් කරලා දෙන්නේ වගේ ඔක්කොම එක. එයාපැත්ත ටෙන්ට් දාලා තියෙනවා කට්ටිය නානවා ජොලිය නානවා කට්ටිය. ඔය පේන්න කට්ටිය දිගටම නානවා. අද ඉතින් හවස කට්ටියම මේ මූදේ බහැලා නාන එක තමයි කරන්නේ ඊට පස්සේ හැන්දෑවට කඩ විදි පැත්ත ගිහිල්ලා පල්ලිය පැත්තේ ගිහිල්ලා වන්දනාමාන කරලා ඒ ටික කරන එක තමයි ඉතින් අද දවසේ විස්තරේ. சமாதானம் வேண்டியும் நன்றி பலிய புகழ்காக கிருஷ்ணா மேரி உடல் நலம் வேண்டி நன்றி பலிய புகழ்காக ஜீவராஜ் ஆண்மலை பாட்டிக்காகவும்
ஜெயஸ்ராசா பரமேஸ்வரர் வெளிநாட்டு பயணம். தில்லையம்பலம் குடும்பம் நன் வேண்டி ஒப்புக் கொடுக்கின்றார்கள். சுமந்து கொண்டு உலகத்தை மீட்டு அன்புமிக்க சகோதர சகோதரிகளே, அன்று கல்வாரி மலை மட்டும் ஆண்டவர் இயேசு சுமந்து சென்ற சிலுவை பாதையின் நிலைகளை புனித கச்சதீவு அந்தோணியாருடைய திருத்தலத்தினுடைய வீதிகளிலே நாங்களும் சுமந்து வந்திருக்கின்றோம். எங்கள் வாழ்வின் நிலைகளையும் இந்த சிலுவை பாதை, அந்தோணியாருடைய தோற்றம், அந்தோணியாருடைய ஆளுமை, அந்தோணியாருடைய புனிதமான செப வாழ்வு, இறைவார்த்தை வாழ்வு, இவற்றால் நாம் உண்மையிலேயே தொடர் පේනවද මෙන්න මේ විදිහට තමයි මේ පල්ලිය රැට දේව මෙහන් පවත්තලා ஐயமற்ற விதத்திலே நாம் நம்ப ලස්සනට வேண்டும். සරසලා තියෙනවා. பைபிள் வசனம் சொல்லுகிறது. අපි ඊයේ ටෙන්ට් එක ගහලා රෑ ටෙන්ට් එක ඇතුළේ තමයි හිටියේ. නේවිකින් කෑමක් දුන්නා. කෑම ගන්න කියනත් නෑ. උදෙන්ම ටෙන්ට් එක අකුලෝගෙන පිටත් වෙලා පල්ලිය පූජාවනම් තාම තියෙනවා. උදෙන්ම පොට්ටුවෙන් එකලා යන්න කියලා බැලුවේ. නේවිකින් උදේ කෑමක් දෙනවා. ඒකත් අරගෙන බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන යන්න කියලා බැලුවේ. අපි පිටත් වෙනවා. මේක තමයි ඉතින් කච්චති දුපතේ ගමන. සෑහෙන වෙලාවක් පිට වෙන පොලිමේ ඉඳලා දැන් තමයි එළියට ආවේ. ඉතින් කච්චති වලින් පිටත් වෙන්න යන්නේ. පච්ච විදිහට තෙරපුණා. උදේ කෑම එකක් ගත්තේ නැහැ. යන්න කියලා බැලුවේ. මේ ඉන්නේ යන්න තියෙන පොලිම. මේ ශ්‍රී ලංකන් බෝට් ටික මේ අපි යන්න ඕන පාර මේ පැත්තෙන් එන්නේ ඉන්දියාව එකක් කට්ටිය. ඒ ලඟ වුණා නම් හරිනේ. තායි අස්සරින් නේද? ඉතින් ওই විදිහට තමයි කච්චති ගමන යන්න තියෙන්නේ. ඔය තියෙන බෝට්ටුවෙන් බෑලා කට්ටිය එන ගම බස් ස්ටෑන්ඩ් එක. මෙතනින් යාපනයේට බස් ස්ටෑන්ඩ් බස් එක තියෙනවා යන්න කච්චති යාපනයේ බස් එක පැල 160ක් වගේ වෙන්නේ. ඒ බස් එක ගිහලා යාපනයෙන් බස් එකක් ගන්න ඕනේ කොළඹ යන්න. නම් මොනාරි කාලා පට්ට බඩගිනි තිබායි මොනාරි බීලා තමයි ඉතිරි ගෙදර යන්න හඳා බලන්න. ඒ 9:45 විතර කච්චති උදේපතින් පිටත් වෙලා ඔන්න දැන් වෙලාව 2යි. දෙකට තමයි අපිට ඉන්න බෝට්ටුවේ පැය 4යි කාලක් වයි ගිහිල්ලා තියෙනවා ඉතින්. හරිම ලස්සන සංචාරයක් ඒ වගේ. ඒක මම ගන්නත් පුළුවන් සංචාරයක්. ඉතින් මේ
සංචාරය වලට කියන්න තියන්නේ යන කට්ටිය පරිස්සමින් ගිහිල්ලා එන්න කියලා යන දවසට. තව අලුත් ගමනකින් යමු.